හායි ඉතින් කොහොමද ඔන්න සුපුරුදු පරිදි අලුත් බ්ලොග් එකකින් මම ඔයාලා හම්බෙන්න ආවා. හෙලෝ ඉතින් මම දුල්මි හිමංශික. මගේ බ්ලොග් වලට අලුත් කෙනෙක් නම් හරි ආදරෙන් මං ඔයාව පිළිගන්නවා. ඉතින් එන්නකෝ. පොසොන් එකට ගෙදර ගියාට පස්සේ සිකුරාදා මගේ දවස ගෙවුණු විදිය බලන්න. උදේ 6ට විතර නැගිට මම ඉස්සල්ලාම කරේ අම්මා කිරි එකක් හදනකම් මිතුලතු ගහපු එක. මං කරන පුරුද්දක් තමා අවුව වැටෙන්න කලින් මිදුලතු ගාන එක. මොකද අවුව වැටුනම මිදුලතු ගානවා කියන්නේ හරිම බෝරින් වැඩක්. ඉතින් ඔයාලට කියන්නේ අපේ මිදුල මහා සාගරේ වගේ විශාලයි. ඉතින් මිදුලතු ගාලා ලෑස්ති උනේ ගේ අස්කර අම්මට ඉතින් තියෙන වැඩ රාජකාරීත් එක්ක එයාට හරියට ගෙවල් අස් කරන්න වෙලාවක් නැති නිසා මකුණු දැල් කඩලා මකුණු දූවිලි පිහ දාලා මං ඔක්කොම ගේ අස් කරා. ඉතින් රෙදි ටිකත් හොදලා ඒ වැඩ ටික ඉවර කරලා ලෑස්ති උනේ ගෙදරට බඩු ගේන්න යන්න. අම්මා කිව්වා ගිහිල්ලා ගෙදරට බඩු අරගෙන එන්න කියලා. ඉතින් අයියත් එක්ක මම බඩු ගේන්න ගියා. ඉතින් එන්නකෝ මාත් එක්ක අපේ ගෙදරට බඩු ගේන්න යන්න. ඉතින් අපි කඩේට ආවා. කඩේට ඇවිල්ලා අම්මා ගේන්න කියපු ඒවා දෙන්නත් එක්කම එකතු වෙලා කරුවා. ඉතින් මට ඒ වෙලේ හිතුණා කවදා හරි දවසක ඉතින් අයියයි මායි අපි දෙන්නම එකට ජීවත් වෙද්දී මේ වගේ බඩු ගේන්න යනවනේ. ඉතින් හරිම ෂෝක් නේද කියලා හිතලා ඉතිරි බඩු ටිකත් මං ගත්තා. වෙනදට නම් ඉතින් බඩු ගේන්න දෙන්නේ අම්මා එක්කනේ. අද ඉතින් වෙනසකට අයියත් එක්ක ආවා. ඉතින් මම කඩේ පුරා ඇවිද ආස හැමදේම බල බඩු ගත්තා. ඊට පස්සේ අපි ගියේ එළවලු කඩේට. ඉතින් එළවලු තෝරන්න ගිහින් නම් හෙන වෙලාවක් ගියා. මොකද ඉතින් අපේ අයියා එළවලු හරියට තෝරනවා. ඉතින් එයා ආස එළවලු අරගෙන අපි දෙන්න ගෙදර එන්න පිටත් වුණා. ඉතින් කඩේ ගිහින් ආවට පස්සේ ලෑස්ති වුණේ දවල්ට උයන්න. ඉතින් වටක්ක උයලා හාල් මැස්සු තෙල් දාලා උණුවේ බත් ඉව්වා. ඉතින් මගේ අතින්ම තමයි අයියට අද කෑම හදලා දුන්නේ. ආහා ටිකක් කොහොම ඉන්නකෝ. වීඩියෝ එක බලන් යන ගමන් අපි ලයික් එකක් දාමු නේද ඉස්සෙල්ලම. ලයික් එකක් දාලා ඉවර වෙලා වීඩියෝ එක බලමු දායේ. ඉතින් මම දවල්ට උයනකම් අයියයි අප්පච්චි දෙන්න එකතු වෙලා අපේ හේනේ මුං ඇට ටිකක් හදලා තිබ්බා. ඒවා ඇට කරපු එක තමයි කරේ. ඉතින් බලන්නකෝ ඒ දෙන්න මුං ඇට පියලි කරලා මුං ඇට විකුණන්න තමා හදන්නේ. මහලකු ගොඩක් නෑ. අපි මුං ඇට ටික පූගාලා මුං ඇට ටික වෙනම ගත්තට පස්සේ කිරලා බලද්දි කිලෝ 4ක් විතර තමා තිබුණේ. ඉතින් අපේ අප්පච්චි හේනට ගිහිල්ලා පැලුත් රැකලා පරිස්සම් කරපු මුං ඇට යායේ කිලෝ 4ක් තමා ඉතින් අපිට ගන්න පුළුවන් උනේ. ඉතින් හැන්දෑවේ ආච්චි වරක බෑයක් ගෙනල්ලා දුන්නා. ඉතින් මේ වරක කෑල්ල ඔන්න දැන් බලන්න ඉන්නෝ යාලටත් වරක කන්න ආස හිතුණා නේද? ඉතින් ඊළඟට ලෑස්ති උනේ රැට උයන්න. අද රැට උයන්නේ නම් අපේ අයියා. අයියා කිව්වා එයා තමා අද කුක්. එයා අපිට රස කෑමක් හදලා දෙනවා කියලා කිව්වා. ඉතින් එයා මේ ලෑස්ති උනේ කොත්තු හදන්න. ඉතින් එයාට උදව්වක් ඉද්දට ඉඟුරු සුදු ලුණු තලලා දීලා මං ඉතින් උදව් කරා. ඉතින් එයා තමයි මේ
හදන එකේ ඉතිරි වැඩ ටික ඔක්කොම කරේ. ඔයාලට කියන්න ඇත්තටම මට හරිම සතුටුයි. මොකද ඉතින් මට හම්බෙලා තියෙන්නේ උයන්නත් පුළුවන් කෙනෙක්නේ. ටිපර් ගියා දැන්ද 10ක් විතර. මේ ඇතිනේ යම ඉඟුරු තලන. ඉඟුරු රස වැඩි වෙයිද දන්නේ මෙයා ඉඟුරු ගන්න ඇති නවත්තන්න. අයියා කොත්තුව හදනකම් මං ඉතින් එලකිරි ටිකක් බොන්න කිරිමුට්ටිය ලිපේ තිබ්බා. ගෙදර ආවහම එලකිරි බොන එක නම් නවතින්නෙම නෑ. නොවැරදවා කරන දෙයක් තමයි ඉතින් එලකිරි බොන එක. ඉතින් මේ විදිහට තමා අපේ අයියාගේ රසම රස කොත්තුව හැදුනේ. එහෙනම් ඉතින් මගේ යාළුවෝ හැමෝම අයියා කොත්තුව හදපු එක බලන්න. තව දෙයක්. ඔයාලා අවංකවම කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ. ඔයාලා මම මේ ගේන ව්ලොග් වලට ආසද නැද්ද කියලා. ඔයාලා මං ගේන ව්ලොග් වලින් මොන වගේ ව්ලොග්ද බලන්න කැමති කියලා කමෙන්ට් එකක් දාගෙන යමුද? එතකොට මට පුළුවන් ඔයාලා ආස විදිහේ ව්ලොග් අරගෙන එන්න ඔයාලට. මොනවද මේ වැටෙන්නේ? සිතු ඕකේ අත ගන්න. ඒකේ තියෙනවා වැටෙනවා. අවනවද? සිතු මේ දැන් කැලේ ඉන්න මම ගත පිටිනවා. ඔය තින්නේ. අයින් වෙන්න මොකක්ද මට ගන්න කියන්නේ? නෑ හොදියා. තියන්න. කමිටි ටිකක් දෙන්න නේද? ඔයාලට කියලා මිනිස්සුත් නෑ. අනකෝ. හොඳේ මම. දැන් ගමේ කරපො. හරි. හටනේ. කුඩු. යට. හා? ඉතින් කාලා ඉවර වෙලා කාපුව වැඩිනේ. ඉතින් ඒව අඩු කරගන්න මේ පේනවල දෙන්න එක සටන් කරනවා. පුදුම දැඟලිල්ලක් දෙන්නට තියෙන. අයියක් ඉතින් ආයේ වයස තරුණට නෙමෙයි. පොඩි ළමයෙක් වගේ ඉතින් අපේ නංගිව අවුස්ස ගන්නවා. එයා එක්කම සෙල්ලම් කර ඉන්නවා. ඉතින් අපි ඊට පස්සේ පිටිපස්සේ ගෙදරට ගිහින් එන්න ගියා. එහෙනම් අදට ගිහින් එන්න. Bye bye. අලුත් vlog එකකින් සඳදා හම්බෙමු 5:00 වෙද්දී.